නාවිය කොහොමද හරියටම ඒ කියන්නේ ස්ටෝරි ටෙලිං ෂෝට්ස් හදාගන්න කියලා දැන් ඔයාලට සාමාන්‍යව දැකලා ඇති ගොඩක් YouTube channels තියෙනවා. ඒ කියන්නේ අර ෂෝට්ස් දානවා එක එක ස්ටෝරි සමහර ඒවා බොරු කතා වෙන්න පුළුවන් සමහර ඒවා ඇත්ත වෙන්න පුළුවන් සමහර ඒවා කියන්නේ historical events වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා කොහොමද අපි Gemini ChatGPT වගේ ඒවා පාවිච්චි කරලා හදන්න කියලා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා මොකක් හරි Gemini එකට ගිහිල්ලා ඔයා ස්ටෝරි එකක් ඉල්ල ගන්න. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන concept එකට ඔයා ස්ටෝරි එකක් ඉල්ල ගන්න. ඊට පස්සේ ඔයාට Gemini එකට මේක නවාට ඕන ඒ කියන්නේ කොටස් ඒ කියන්නේ highlight points විදිහට ඔයා ඉල්ලගෙන ඔයා Gemini එකට දාලා මෙන්න මේ විදිහට image generation ඉස්සෙල්ලාම අපිට ඕන ස්ටෝරි එක අපි හදාගත්තට පස්සේ Gemini එකට ඒක දානවා. අපි ඒක ස්ටෝරි ID එකක් අපි ChatGPT එකෙන් අරගෙන අපි ඒක Gemini එකට දානවා. මොකක් හරි ghost town එකක් හරි normal කියන්නේ එන normal story එකක් නෙවට ඕනේ. ඒකට අපි ghost town එකක් කරලා image අපි දෙන්න කියලා ඒ වගේම හදාගත්ත images ටිකක් තමයි මේ තියෙන්නේ. දැන් මේක ඊට පස්සේ දැන් අපි මෙයා දැන් town එකට එනවා වගේ අපි එකක් ගත්තා. ඊට පස්සේ මෙයා සාමාන්‍යයෙන් කියන්නේ පොඩ්ඩක් පොඩ හොයලා බලන මේකක් තියෙනවා. ඊට පස්සේ මෙයා ghost එකනේ ඒ සාමාන්‍යයෙන් ඒක ගැන කියන්නේ සාක්ෂි හොයාගන්න තැන් යනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් නිකන් අර ඒ කියන්නේ ස්ටෝරි එක පොඩ්ඩක් තව ලොකු කරන්න ඕන හින්දා අපි මේවා කේව් එකක් හදාගන්න තියෙනවා. ඊට පස්සේ නිකන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩාක් අර වීඩියෝ එක සාමාන්‍යයෙන් අන්තිම නිකන් අර මෝඩ වගේ වෙන්න ඕන හින්දා අපි මේ වගේ පික්චර් එක ජෙනරේට් කරලා තියෙනවා. එතකොට දැන් මේ Gemini එකේ දැන් ඔයාට ඕන මේ වගේ එකක් දාන්න ඕන. ඒක මේ වගේ ස්ටෝරි එක හදා ගන්න ඕන. ඔයා මේ ස්ටෝරි කියන්නේ මේක ප්‍රොම්ප්ට් එකම ඔයා මේ ගැහුවත් කමක් නැහැ. එතකොට ඔයාට මේ වගේ ඉමේජ් ටික ජෙනරේට් වෙනවා. එතකොට මේ හදාගත්ත ඉමේජස් ඒවා ආයේ අපි කියන්නේ පික්චර් එක ඉමේජ් ටු වීඩියෝ කරගන්න අපි පාවිච්චි කරන්නේ Meta AI. Meta AI එක අපි කලින් එකෙත් අපි Meta AI පාවිච්චි කරා. මේකෙත් පාවිච්චි කරන Meta AI ටික අපි මේ ටික ඒ කියන්නේ Meta AI එකට දාලා එතකොට ඊට පස්සේ CapCut එකෙන් edit කරන්න තමයි එතනේ දැන් Gemini එකෙන් අපි edit කරපු ඒ කියන්නේ generate කරපු photos ටික අපි දැන් Meta AI එකට දැම්මට පස්සේ ඒ කියන්නේ ඔයා ඒකට ගෙනල්ලා ඒ කියන්නේ ඔයා හදාගන්න photos වලට ගැලපෙන command දෙන්න. ඊට පස්සේ දැන් මේ වගේ අපි ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට කියන්නේ අභිරහස් කතාවක් හදන්න ඕන හින්දා අපි මෙහෙම හදාගත්තා. ඒ කියන්නේ වීඩියෝ ක්ලිප් ටික දාලා ඊට පස්සේ ඒ කියන්නේ මේ වගේ අපි ෆොටෝස් 5ක් වගේ හදාගත්තා. ඊට පස්සේ දැන් අපි මේකට දාන්න ඕනේ ඒ කියන්නේ අපි මේක දැන් CapCut එකෙන් edit කරන්න ඕන හින්දා ඔයා මෙතන තියෙන download button එක ඔබලා ඒ වීඩියෝස් ටික ඔක්කොම ටික ඔයා හරියට download කරගන්න ඕනේ. CapCut එකට ඔයා දාගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන import කෙනෙක් ඔබලා ඊට පස්සේ ඔයාගේ downloads වලට ඔයාට يعني save කරගත්ත තැනට ගිහිල්ලා control එක ඔබාගෙන මේ ඔක්කොම ටික select කරගන්න. ටික හරි වීඩියෝස් 5ක් අපි හදාගත්තා. ඊට පස්සේ open කියලා දෙන්න. ඊට පස්සේ පහළ මෙතෙන්ට add වෙනවා. එතකොට අපිට දැන් අපේ පළවෙනි scene එක මේක හින්දා අපි මේක මෙතෙන්ට drag and drop කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට ඔයාලා ෂෝට් එකක් හදන හින්දා මෙතන ඔයා size එක දෙන්න. මෙතන size එක දෙන්නවා 9:16. ඊට පස්සේ ඒක ෂෝට් විදිහට එනවා. අපි මේ ටික පිළිවෙලට හදාගමු. ඊට පස්සේ මේක 1 2 3 4 5 හරි අපි මේ විදිහට ෂෝට් ටික කියන්නේ අපි හදාගත්ත ජෙනරේට් කරපු ක්ලිප්ස් ටික අපි පිළිවෙලට හදාගත්තා. ඊට පස්සේ දැන් මේකේ තියෙන දැන් මේ සයිස් එක දැන් මෙහෙන් කැඩලානේ තියෙන්නේ. එතකොට ඒකව හදන්නේ මේක එක ක්ලිප් එකක් ක්ලික් කරලා මෙතන මේ ස්කේල් කියන එක වැඩි කරන්න නැත්නම් ඔයා මැනුවලි ඔයාට ඒක වැඩි කරගන්නත් පුළුවන්. නැත්නම් ස්කේල් කියන එක ඔබලා ඔයා ඒක වැඩි කරගන්න. ඊට පස්සේ අනිත් වීඩියෝස් වලත් ඔයා මේ විදිහට හදාගන්න. ඉතින් ඒ ටික ආයි මුලින්ම හදාගත්තට පස්සේ ඔයාට මේ විදිහට ඔයාගේ කියන්නේ ඔයා ජෙනරේට් කරපු ක්ලිප්ස් ටික ඒ කියන්නේ ෂෝට්ස් විදිහට ඔයාලා හදාගත්තට පස්සේ ඔයාලා මේ විදිහට කතාව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාට මේක කියන්නේ AI voice එකක් වගේ දාන්න ඕනේ.
ඔයාට ඒක හදන්න ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි level lab වගේ text to speech generate කරන එක. නැත්නම් CapCut එකේම තියෙනවා ඔයාට AI feature එකක්. ඔයාට එතනින් උනත් generate කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන නම් මේ වීඩියෝ එකට ඒ කියන්නේ level lab එක දන්නවා නම්, ඒ කියන්නේ level lab එකට ගිහිල්ලා generate කරගන්න හැටි දන්නවනම් එහෙම පුළුවන්. නැත්නම් ඔයාට මෙතනින් මේ text option එකට ගිහිල්ලා මෙතනින් default text කියලා එකක් දාලා දැන් මේ clip එකට දැන් පළවෙනි clip එකට ගැලපෙන විදිහට ඔයා ඒක දාලා මෙතනින් මේ text to speech කියන එකට ගිහිල්ලා ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් මේක කතාවක් වගේ හින්දා ඔයාට සාමාන්‍යයෙන් story teller වගේ එකක් ඕනේ. එතකොට අපි story teller mail වගේ එකක් ඔයා ගන්න. එතකොට ඔයාට ඒ කියන්නේ ඔයාගේ කතාව කියනවා වගේ ඔයාට හදන්න පුළුවන්. ඒ කියන්නේ CapCut එකෙන් අපි ඕනනම් voices generate කරලා දාමු. level lab එකෙන් උනා ඔයාට හදලා මේකට import කරලා මෙතෙන්ට දාන්න තමයි තියෙන්නේ. අපි ඕනනම් මේ CapCut එකේ AI කොච්චර හොඳද කියලා බලන්න අපි මේක CapCut එකේ තියෙන AI එකෙන් හදලා බලමු. ඒකට අපි දැන් මෙතන දැන් හදා ගන්නවානේ අපි මේකට දාමු. දැන් සාමාන්‍යයෙන් මාකට බොරු ස්ටෝරි එකක් නෙදාන්නේ. ඒකට දාමු 2007 වගේ මේ ටවුන් එකට එනවා. ඊට පස්සේ මෙතනදී ඒ කියන්නේ ඉන්වෙස්ටිගේට් කරනවා මොකක් හරි අභිරහසක්. ඊට පස්සේ ආයෙක බලන්න යනවා. එතකොට එයාට ඈතින් වගේ අර පොඩි මොකද්ද උමගක් හරි ඔහොම මොකක් හරි පේනවා. ඊට පස්සේ ආයෙක ළඟට යනවා. ළඟට ගිහිල්ලා බැලුවට පස්සේ ඇතුලේ මීම් එකේ ඉන්නවා වගේ අපි එකක් හදමු. හරි ඉස්සෙල්ලාම එතකොට අපි මේකට ඕන ටික ඩයලොග් ටික අපි මේකට ටෙක්ස්ට් විදිහට වෙන වෙනම දාගමු. අලා ජෙනරේට් කරගත්තට පස්සේ අපි කලින් කිව්වා වගේම පාවිච්චි කරේ මේ ස්ටෝරි ටෙලර් මේල් කියන එක. ඔයාට ඕන නම් මෙතනම තියෙන ස්ටෝරි ටෙලර් ෆීමේල් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කියන්නේ මේ ටික ගන්න කොහොමද නම් ඔයාට ටෙක්ස්ට් ඒ කියන්නේ මෙතන ටෙක්ස්ට් එකක් දාලා මෙතන text to speech කියලා ගිහිල්ලා මේක select කරලා generate කරාට පස්සේ මෙතෙන්ට ඔයාට ඕන කියන්නේ AI generated clip එක automatically මෙතෙන්ට වැටෙනවා. ඊට පස්සේ තියෙන වැඩි කොටස් ඔයා ඒ කියන්නේ ඒ ටික ඔයා edit කරලා ඉතින් ඔයාට ඕන නම් වැඩි කොටස අයින් කරන්න මේකෙන් click කරලා ඒ කොටස කපාගෙන මෙතනින් ඔයා delete කරලා දාන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාට ඕන ටික ඒ කියන්නේ මෙතනින් ඕන ටෙක්ස්ට් එකක් එහෙම දාලා ඒ කියන්නේ ඒක මේ කරන්න ඒකෙත් ඕන නම් දැන් සාමාන්‍ය එන්න ලොකුයි නම් ඔයාට ඕන ෆොන්ට් සයිස් එක සාමාන්‍ය 11ට වගේ දාගන්න පුළුවන්. එහෙම 11ට වගේ දාගෙන ඊට පස්සේ ඒ කියන්නේ ජෙනරේට් කරගෙන ඔයාට මේක මෙතනින් 16ක් 9ක් කියන්නේ 9 16 කියලා ෂෝට් එකක් දාගෙන එඩිට් කරලා ඉවරනාට පස්සේ ඔයාට මෙතනින් එක්ස්පෝර්ට් ගිහිල්ලා ඔයා ඒක එක්ස්පෝර්ට් කරගත්තට පස්සේ ඔයාට ෂෝට් වීඩියෝ එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයා මේකෙදි කරේ Gemini එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම ChatGPT ගිහිල්ලා ඔයා ස්ටෝරි එකක් හදාගත්තා. ඒ ස්ටෝරි එක ඔයා ගිහින් ඊට පස්සේ Gemini එකට දාලා ඒකට ඕන ෆොටෝස් ටික ඔයා හදාගත්තා. ඊට පස්සේ ඔයා CapCut එකට දාලා ඒක එඩිට් කරා. ඊට පස්සේ voice එක ඒ කියන්නේ ඕන AI voice එක අපි මේකෙදි CapCut එකෙන්ම හදාගත්තා. නැත්නම් ඔයාට Lemon Lab හරි ඕන තරම් softwares තියෙනවා. ඒ කියන්නේ AIs තියෙනවා. ඔයාට පාවිච්චි කරන්න පුළුවන් text to speech කරන්න පුළුවන් AIs. ඔයාට ඒකකින් පාවිච්චි කරලා ඔයාට කැමති එකකින් පාවිච්චි කරලා ඔයාට ඕන නම් මෙතෙන්ට ඕන ක්ලිප් මේ කියන්නේ audios ටික ඔයා මෙතෙන්ට export කරගෙන ඔයාට ඊට පස්සේ මේක short tag විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි දැන් ඔයා හදාගත්ත short එක වෙන්නේ. Back in 2007, a man went to town for a vacation. Suddenly, he found a mystery behind this town, and he thought I should investigate this. When he was investigating around and looking for a clue, he saw a glowing cave. He go near the cave and wanted to see what inside. He went to inside. He was shocked after seeing what inside. I was skibidi toilet.